තුන්ලෝ තිලක අමාමෑණී සුගත තථාගත අරහත් සිරි මුව මඩලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම දානය පිණිස ගෙන එන දහම් පණිවිඩයයි මේ. පළමුව උත්තම තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබට පුණ්‍යවන්ත දවසක් වේවා. අද ධර්ම දානය කරන්නේ මල් පූජාවේ ආනිසංස පිළිබඳව. පදුම හිමි පෙර ජීවිතයක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක පියුමක් ගෙන පූජා කළ පිණෙන් මල් පෙති ගණනටම සක්විති රජ වෙලා ඉපදුනා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව දක්වනවා. තිව්පමාලිය නම් විපස්සී බුදුරජුට උපුල් මල් 3ක් පුදා තිව්පමාලී නම් හිමි විපස්සී බුදුරජාණන් වහන්සේට උපුල් මල් 3ක් පුදා කල්ප 91ක් දුගතියට ගියේ නෑ. මේ පිනෙන් 300 වතාවක් සක්දෙව් රජ වී ඉපදුනා. 500 වතාවක් සක්විති රජ වුණා. අවසානයේ නිවන් දකින්න මේ පින උපනිශ්‍රේ වුණා. බලන්න සත්පුරුෂ ඔබ පැහැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය. සත්තුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මානෙල් මල් 7ක් එකඟ සිතින් නුවණ යොදා පිදූ පිනෙන් වාර 77ක් දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ වී උපන්නා. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම දිව්‍යකදීම ලැබුණ අතර අවසානයේ නිවනටද මේ උතුම් පින උපනිශ්‍රය වුණා. තිකනිකාර තිය හිමි සුමේද බුදුරජාණන් වහන්සේට කිනිහිරියා මල් 3ක් පැහැදුණු සිතින් නුවණ යොදා පූජා කළ පිණින් 300 වතාවක් සත් රජ වුණා. 500 වතාවක් සක්දෙව් තනතුරද හැම ජීවිතයකදීම පහත සඳහන් විපාකද ලැබුණා. මහත් භෝග සම්පත් ඇත්තෙක් වුණා. පහත් කුලවල ඉපදුනේ නැහැ. උසස් කුලවලම ඉපදුණා. කැමැති යාන වාහන ලැබුණා. බොහෝ රෝමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා. බොහෝ අගනා වස්ත්‍රාභරණයන්ට ලාභී වුණා. සෑම කලම අන් අයගේ ගෞරවයට පාත්‍ර වුණා. උසස් කීර්තියක් ඇති කෙනෙක් වුණා. සෑම කල බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා. තම පිරිස කිසියෙකුට ભેද කරන්න බැරි වුණා. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙක් වුණා. සීත උෂ්ණ වලින් පීඩාවක් ඇති වුණේ නැහැ. කායික මානසික දාහ නැති උතුමෙක් වුණා. අවසානයේ නිවන් අවබෝධයටද මේක උපනිශ්‍රය වුණා. ඉතින් සත්පුරුෂ ඔබත් සැඳැහැ සිතින් මල් පූජා කරන්න. පස්පියුම් මල් ඇතුළුව සියලුම මල් පූජාවන් සඳහා සුදුසු වෙනවා. මිනිස්සු විකාර අදහස් දරාගෙන ඉන්නවා. ඒ මල හොඳ නෑ මේ මල හොඳ නෑ කියලා. නෑ සත්පුරුෂ පින්වත් ඔබ දැනගන්න ඕන හැම මලක්ම පූජාවට සුදුසු වෙනවා. මලක මල සුවඳ පැහැය වර්ණය කුලය මේ හැම දෙයක්ම මලේ පූජා වෙනවා. ඒ වගේම ඒ පූජා කරන මොහොතේ තමන්ගේ සිතේ ඇතිවන පින්සිතුවිලි ඔබට බොහෝ ආනිසංස ගෙන දෙනවා. ඒ නිසා ඒ කිසිම මලක් අකාලයේ පරවෙන්න ඉඩ දෙන්න එපා. ඔබ මල් පූජා කරලා හැකි තාක් තමන්ගේ ජීවිතයට කුසලයෙන් පෝෂණය කරගන්න වග බලා ගන්න. ඉතින් ඔයා නොහිතන දේවල් ඔයාට පුළුවන් පූජා කරමින් ජීවිතයට කුසල් සම්පාදනය කරගන්න. සමහර මිනිස්සු හිතනවා අපිට පින් කරන්න සල්ලි නැහැ කියලා. නැහැ සත්පුරුෂ. ඔබ දැනගන්න ඕන සල්ලි වලින් කරන්න බැරි ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් සල්ලි තිබුණත් නැතත් ඔබට බොහෝ කුසල් සම්පාදනය කරගන්නට පුළුවන්. හිතන්නකෝ කැලෑවක මොනතරම් මල් තියෙනවද කියලා. දස දෙස මොනතරම් මල් තියෙනවද? ඔබට පුළුවන් ඒ විවිධ මල් වලින් විවිධ ආකාරයෙන් මල් පූජා කරන්න. මල් මාලා ගොතලා පූජා කරන්න. ඉතින් මලක රේණුව ඒ හැම දෙයක්ම පූජා වෙනවා. මලක ගුණාත්මක භාවය හැමදේම පූජා වෙනවා. සත්පුරුෂ ඔබ පුළුවන් තරම් තමන්ගේ ජීවිතය අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරගන්න. ඒ තමයි ඔබට මේ භවයේ ලැබිය හැකි උතුම්ම දේ වන්නේ. ඉතින් හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි. මෙම ධර්ම දානයෙන් රැස් කළ පින් පරලෝසපත් ආදරණීය පියාණන් ඇතුළු සංසාරගත ඥාතීන්ටත් සියලු ලෝක සත්‍යයන්ටත් මෙත් සිතින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. සියලු සත්‍යෝ මේ පින් බලෙන් ආයු වර්ණ සැප බල ලබත්වා. වහවහ ධර්ම අවබෝධය කරත්තා. මේ පින් බලෙන් මට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා. එතෙක් ආයුෂෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් වැඩේවා. මිත්‍යා දෘෂ්ටික උපතක් අසත්පුරුෂ ඇසුරක් නොවේවා. අකුසල විපාකයක් නොවේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.